කවුරුත් කියන විදිහට අපි බය වෙලා මැතිවරණය ගැන අපිට තියෙන අපේ සංවිධාන ශක්තිය නොමිතකමින් අපි ඒක මගහරින්න සූදානමක් නැහැ. ඉතින් ඒක නිසා අපි කියන සමහර බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ වලට කියන්න කැමති දැන් ඡන්දේ තියෙනවා අපි ජනතාව අතරට යන්. ගිහිල්ලා අපි ඒකට මූණ දෙමු. ඉතින් ඒකත් මම මතක් කරන ගමන් කියන්න ඕන අපි ඉල්ලනවා විශේෂයෙන්ම මේ රටේ දේශපාලන පක්ෂ වලින් මේ මැතිවරණය පවත්වන්න ආගම ජාතිය මේ සියල්ල මුල් කරගෙන වැඩ කටයුතු කිරීමෙන් වළකින්න කියන ඉල්ලීමක් කරනවා. අපි දැක්කා පහුගිය දවස් ටිකේ සමාජ මාධ්‍ය ජාලා තුලින් වගේම මේ මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති විකාශන වලින් අපි දැක්කා යම් යම් පක්ෂවල සමාජිකයෝ එක එක ප්‍රකාශ කරමින් ඉන්නවා. මේක සිංහල බෞද්ධ රටේ අපේ බෞද්ධ ආගමට ගහන එක. අපි ඒක විශ්වවිද්‍යාලය තුල ඉඳන් පාලි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුල අපි දැක්කා පන්සිල් දෙන්න ඕන නම් මේ වෙන තැනක් තෝරගන්න කියලා වගේ කතා කියනවා. ඉතින් ඒ වගේ එක එක පක්ෂ විසින් දැන් අපේ මේ ආගමට ගහමින් ඔවුන් මාර්තුකාවක් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. මොකද මම එහෙම කිව්වේ පහුගිය කාලේ අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලන කටයුතු කරනකොට සිංහල බෞද්ධ නායකයෙක් විදිහට එතුමා හැම වෙලාවෙම ආගමට මුල් තැන දෙමින් අනිත් ආගම් වලට ගරු කරමින් වැඩ කටයුතු කරා. ඒ කරන වෙලාවේ හැමෝම කිව්වා අපි මේ වෙලාවේ පන්සල් ගානේ ගිහිල්ලා අපේ දේශපාලනය කරනවා කියලා. හැබැයි අද එහෙම ගියපු බංකොලොත් වෙච්ච පක්ෂ මේ රටේ ඉතිහාසයේ පළවෙනිම ඡන්දේ දාන්න ආපු මිනිහට වෙඩි තියලා මරලා මිනිහ ධනිස් දෙකෙන් උඩට උස්සන්න එපා කියලා එදා මැතිවරණේ වර්ජනය කරපු අය අද මැතිවරණේ ඉල්ලන්නේ කොහොමද? අද මැතිවරණේ ඉල්ලන්නේ මේ තියෙන මේ යම් කිසි ප්‍රශ්නයක් ඇති කරලා ආගම මුල් කරගෙන ජාතිය මුල් කරගෙන ගැටුමක් ඇති කරලා ලේවගුරුවලා මිනිහෙක් දෙන්නෙක් මරලා ඒ මතින් දේශපාලන කරන්න උත්සාහ කරන අයට අපි කියන්න කැමතියි තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගම පාවිච්චි කරන්න එපා කියලා. මම ඒක මුලින්ම මතක් කරන්නේ මොකද එහෙම මතක් කරන්නේ මේ වෙනකොටත් ඒ වගේ වැඩපිළිවෙල රට තුල ක්‍රියාත්මක වෙමින් යන නිසා. ඉතින් ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේවා අපි මග ඇරලා අපි දේශපාලන විදිහට මේ වෙලාවේ රටේ ජනතාව ඇත්තටම මැතිවරණයක් ඉල්ලනවාද කියලා අපි බලන්න ඕන. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා ඔබ තමුන්නාන්සේලාගේ මාධ්‍ය ආයතන වලින් රටේ ජනතාවගෙන් අහනවා මේ වෙලාවේ මැතිවරණයක් අවශ්‍යද කියලා. අපි පිළිගන්න ඕන පහුගිය කාලේ මේ රටේ ආර්ථික කඩාවැටීම දේශපාලන අස්ථාවර්ථයේ මත රටේ ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා හිටියා. අද ඒක ක්‍රමක්‍රමයෙන් වර්තමානයේ ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විදිහට අපි සියලු දෙනා එකතු වෙලා ගොඩනගත ආණ්ඩුවත් ඒ පහුගිය කාලේ ඇතිවෙච්ච දේශපාලන අර්බුදය විසඳගෙන තියෙනවා. ආර්ථික අර්බුදය විසඳ ගන්න අපි සියලු දෙනාම වැඩ කටයුතු කරමින් ඉන්නවා. අද යම් තාක් දුරට පෝලිං යුගයේ අඩු වෙලා ඒ වගේම ගොවි ජනතාවට පොහොර ටික තිබෙන්නේ අද පොහොර ටික ලැබිලා අද ගොවි ජනතාව තමන්ගේ ගොවිතැන් කටයුතු නැවත ආරම්භ කරලා ඒ වගේම රට යම් ආර්ථික ස්ථාවරයක් ඇති කරගන්න කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනගාගෙන යම් ස්ථාවරයක් ඇති කරගන්න හදන වෙලාවේ රටේ මිනිස්සුන්ට මම මේ කියන්නේ මගේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ පක්ෂේ මතේ නෙවෙයි මගේ පුජ්‍යලික මතයේ විදිහට මම කියන්නේ මැතිවරණයක් අවශ්‍යද නැද්ද කියන එක රටේ මිනිස්සුන්ගේ කතා දිහාට ඇහුම්කන් දෙන්න ඕන මේ දේශපාලන පක්ෂات. මොකද මම දැක්කා ඊයේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවල ප්‍රවෘත්තිවලදී සඳහන් කරනවා ලැබුවා ජනතාවගේ අදහස් ගත්තම මිනිස්සු අහනවා පිස්සුද මේ වෙලාවේ මැතිවරණයක් තියන්න. මිනිස්සු කියන්නේ අපිට කන්න ටික දෙන්න. මිනිස්සු කියන්නේ අපිට බෙහෙත් ටික දෙන්න. මිනිස්සු කියන්නේ අපිට ගොවිතැන් කරන්න අවශ්‍ය පහසුකම් ටික හදාන්න. ඒ ටික දෙන්න කියලා රටේ මිනිස්සු ඉල්ලන්නේ. ඉතින් මමත් පුජ්‍යලිකව තරුණ දේශපාලකයෙක් විදිහට මම විශ්වාස කරනවා අපි හැමෝටම මැතිවරණයක් කරන රටක් අවශ්‍යයි. ඒ මැතිවරණය කරන්න මේ රටේ නිදහස තියෙන්න ඕන. ආර්ථික අතින් අපි ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම දේශපාලන විදිහට අපි නිර්මාණය වෙච්ච අර්බුදේ නිවැරදි කරගන්න ඕන. එවැනි පසුබිමක් තුළ අපිට මැතිවරණයකට යන්න පුළුවන්. අපිට එවැනි පසුබිමක් තුළ මැතිවරණයකට ගිහිල්ලා මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට Tamanට කැමති දේශපාලන පක්ෂයට බලය දෙන්න, Taman කැමති නායකයෝ ගේන්න අවස්ථාවක් දෙනවනම් අපි ඒකට මමත් මේ වෙලාව විශ්වාස කරන්නේ ඒ වගේ අවස්ථාවක් ලබා දීම සුදුසුයි කියලා. ඉතින් මැතිවරණයක් යන සුදුසු වෙලාවද? එක අතකින් අපි දන්නේ දැන් මුදල් වෙන් කරලා කියලා කියනවා මේ මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් 12ක් අතර ප්‍රමාණයක් කෑන් කියලා ගණන් කරලා දෙනවා. මම දැක්කා ඊයේ මහින්ද මහවීර ඇමතුමා කියනවා කුෂිකාර ඇමතුමා දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ මේ ඡන්දෙට නොගිහින් මේ සල්ලි ටික දෙන්න ගොවියාගේ වී ටික මිලදී ගන්න කියලා. මමත් ගොවිතැන් කරන දිස්ත්‍රික්කයක ජනතාව ගොවි ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉල්ලන්නේ අපි මූලික විදිහට මේ රටේ කුෂිකාර්මික ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන රටක ගොවියා ශක්තිමත් කරේ නැත්නම් මේ ආර්ථිකය තවදුරටත් කඩා වැටීම අපිට නවත්තන්න බෑ.